ඔබත් ලංකාවේ අංක එකේ ස්ක්‍රීන් නෙට්වර් පර්ෆෙක්ට් මනි ට්‍රාන්සැක්ෂන් සර්විස් එකත් එක්ක එකතු වෙන්න. ඩොලර් 10 ඉඳන් සියලුම ඩිපොසිට් ඔබට ලබා ගන්න පුළුවන්. තිරේ තියෙන WhatsApp නම්බර එක කරා එකතු වෙන්න. පුරා වසර 5කට වැඩි අඛණ්ඩ සේවාව සහිත ලංකාවේ අංක එකේ සර්විස් එක. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මගේ ආදරණීය යාළුවෝ හැමෝටම එක්ස්පර්ට් ඔප්ෂන් පළවෙනි විත්‍රෝ එකෙන් පස්සේ වෙන process එක සම්බන්ධයෙන් තමයි වීඩියෝ එකක් ඔයාලට ගේන්න හිතුවේ. ඔයා ප්‍රොෆිට් එකක් අරන් ඒක එක්ස්පර්ට් ඔප්ෂන් එකට විත්‍රෝ කරලා ස්ක්‍රීන් එකට ගන්න කලින් මෙන්න මේ දේවල් ගැන හොඳට අවධානයෙන් ඉන්න. එහෙම නැත්නම් ඔයා කොච්චර ප්‍රොෆිට් කරත් වැඩක් නැහැ. මේ දේවල් හරියට අවබෝධයෙන් කරේ නැති වුණොත් හරි. ඔයාගේ මෙන් බැලන්ස් එකකින් සාමාන්‍ය රියල් account එකේ බැලන්ස් එකකින් ඔයා විත්‍රෝ එකක් දාගන්නවා මේ විදියට. මේක ඔයාට එන්න සාමාන්‍යයෙන් පැය 24ක් 48ක් වගේ කාලයක් යනවා. අපේ කට්ටිය කරන ලොකුම වැරද්දක් තමයි මේ විදියට ඔයාලට විත්‍රෝ කරාට පස්සේ මේ රියල් බැලන්ස් එක ඔයාලා හිතනවා මේක අඩු වෙනවා කියලා. නැහැ. මෙතන ඔයා විත්‍රෝ එකක් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම මේක ප්‍රායෝගිකව අත්දැකලා ඊට පස්සේ ට්‍රේඩ් කරන්න බලන්න. ඔයා විත්‍රෝ එක පළවෙනි පාර දැම්මට පස්සේ ඒ විත්‍රෝ එක ඔයාගේ මේන් බැලන්ස් එකකින් අයින් වෙන්න සාමාන්‍යයෙන් පැය 24ක් වගේ 48ක් වගේ කාලයක් යනවා. අපේ කට්ටිය කරන්නේ ඒක එහෙම තියාගෙන ඊට පස්සේ තව ට්‍රේඩ් කරන්න යනවා. එතකොට තියෙන ලොකුම ගැටලුවක් තමයි අර මේන් බැලන්ස් එකෙමුත් නැවත ඔයා ලොස්ට් වුණොත් එහෙම ගාණක් කැපි යනවා. ඊට පස්සේ ඔන්න දවසක් විතර යනකොට ඔයා අර දාපු විත්‍රෝ එක ඔයාට එන්නේ මේක කැන්සල් කියලා එක්ස්පර්ට් ඔප්ෂන් එකකින් පෙන්නනවා. හේතුව තමයි ඔයාලා මේ විත්‍රෝ කරාට පස්සේ පළවෙනි පාර විත්‍රෝ එකක් කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම මේක එක්ස්පීරියන්ස් එකක් විදිහට කරන්න විත්‍රෝ එක ආවට පස්සේ ඊළඟ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. මොකද ඔයාගේ මේන් බැලන්ස් එකෙන් මේක තාම අයින් වෙලා නැහැ. ඒක නිසා ඔයා හොඳින් මතක තියාගන්න. ඔයා ට්‍රේඩ් කරලා විත්‍රෝ එකක් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් පළවෙනි විත්‍රෝ එක එන්න පැය 24ක් 48ක් වගේ යනවා. ඒ ටයිම් ඩියුරේෂන් එකේ ට්‍රේඩ් කරන්න එපා. මොකද රියල් බැලන්ස් එකේ ඔයාගේ මුදල් ප්‍රමාණය තාම තියෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම විත්‍රෝ එක ගන්න නම් පැය 24ක් 48ක් වගේ පොඩි කාලයක් ඉන්න. ඊට පස්සේ දෙවෙනි විත්‍රෝ එකේ ඉඳන් ඔයාට සාමාන්‍යයෙන් විත්‍රෝ එක සාමාන්‍යයෙන් පැයෙන් දෙකකින් වගේ ඉක්මනට මේනවා. පළවෙනි පාර විත්‍රෝ කරන ගොඩක් කට්ටිය කරන නොදැනුවත්ම කරන දෙයක් තමයි විත්‍රෝ කරාට පස්සේ එයාලා හිතනවා ට්‍රේඩ් කරලා අර මුදල අයින් වෙයි කියලා. නැහැ. ඔයා ට්‍රේඩ් කරන්න එපා. පළවෙනි පාර විත්‍රෝ කරනවා නම් විත්‍රෝ කරලා පැය 24ක් 48ක් වගේ කාලයක් ඉන්න. ඊට පස්සේ ඔයාලට විත්‍රෝ එක එනවා. ඊට පස්සේ ඔයාලට මේකේ කොහොමද අත්දැකීම කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා පළවෙනි පාර එක්ස්පර්ට් ඔප්ෂන් එකකින් විත්‍රෝ එකක් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඊමේල් එක ඔයාගේ amount එක හරියට ගන්න බෝනස් එක විත්‍රෝ කරන්න දෙන්නේ නැහැ. එතකොට ගන්න පුළුවන් available ගන්න පෙන්නනවා. ඊමේල් එක ස්ක්‍රීන් එකට දානවනම් ඊමේල් එක හරියට දෙන්න. යටින් amount එක type කරන විත්‍රෝ එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක හරිනම් ඔයා දුන්න amount එක බෝනස් එකට අයිති වෙන්නේ නැත්නම් available balance එකෙන් ඔයාට ගන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාලා ට්‍රේඩ් කරනකොට පළවෙනි පාර මේ විත්‍රෝ එක එන්න පැය 24ක් 48ක් යනවා. ඒක නිසා ඔයාලා එතන පොඩ්ඩක් පෙන්ඩින් ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ අත්දැකීමත් එක්ක ඉස්සරහට යන්න. ඉතින් මේක ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි. ඒක මම වීඩියෝ එකක් හදන්න හිතුවේ මේ සම්බන්ධයෙන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ස්ක්‍රෝල් එකට නෙට්‍රල් එකට ඩිපොසිට් ලබා ගන්න ඕනේ කට්ටිය තිරේ තියෙන මගේ WhatsApp නම්බර එක. ඒ හරහා මාව සම්බන්ධ කරගන්න. ඔයාගේ විත්‍රෝවල් වලදී මේ ගැටලුව එරෙහි හින්දා තමයි මේ විදිහේ වීඩියෝ එකක් හැදුවේ. මොකද අපේ කීප දෙනෙක් මේ සම්බන්ධයෙන් අහලා තියෙනවා මීට කලින්. මම එයාලට එක්ස්ප්ලেইন කරත් මේක හරියට වීඩියෝ එකකින් දෙන්න බැරුණ එක මේ වීඩියෝ එක හැදුවේ. ගිහින් නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.